ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් වෙල්කම්. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් ඔයගොල්ලෝ හැමෝම අබී ඔෆිෂියල් කියන මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට වටිනම item set එකක් unboxing කරන්න තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මතකනේ පහුගිය කාලේ අපේ orders තිබ්බ custom එකේ hold වෙලා දැන් ඒ orders release කරනවා. ඉතින් අන්න ඒ orders ටිකක් මට ආවා. ඉතින් ඇත්තටම item සෑහෙන ප්‍රමාණයක් ආවා. ඒ වගේ hold වෙලා තිබ්බ. ඉතින් ඒ වගේ ටිකක් තමයි අද ඔයගොල්ලන්ට මෙතන ගෙනහල්ලා unboxing කරලා පෙන්වන්න තීරණය කරගත්තා. ඉතින් මෙතන ගොඩක් තියෙන orders මට post එක හරහා තමයි ආවේ. සමහරක් orders මට දරස් delivery එක හරහාත් ආවා. ඉතින් අද දවසේ මේ හා සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් මෙතන තියෙන ගොඩක් items මම ඕගොල්ලන්ට 195 බග් එකෙන් දාලා ගෙනාපු items තමයි මෙතන තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් හැබැයි මතක් කරනවා ඕගොල්ලන්ට ඔයා අබී ඔෆිෂියල් කියන මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් දැම්ම ගිහිල්ලා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මම මේ වගේ වටිනා වීඩියෝස් ගෙනාම මේ වීඩියෝස් ඉක්මනින්ම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයා මගේ channel එක subscribe කරලා තිබ්බොත් විතරයි. අපි එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම යමු මේ items ටික unboxing කරලා බලන්න. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට unboxing කරන්න තීරණය කරගත්තා මෙන්න මේ ලොකු package එක. අපි ඒක කපාගෙන බලමු. ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මම මීට කලින් ඔයගොල්ලන්ට 195 බග් එක අදාළ වීඩියෝ එකක් ගෙනහලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එකට අදාළ ඕන නම් thumbnail එක මම ඔයගොල්ලන්ට දැන් screen එකේ දාන්න. ඉතින් මේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න මේ හා සම්බන්ධ නොබලපු කෙනෙක් ඉන්නවනම්. ඉතින් මේ හරහා ගොඩාක් අඩුවට අපිට items දාගන්න පුළුවන්. ඉතින් wow. ඉතින් ඔන්න මේක තමයි මම අද දවසේ ඔයගොල්ලන්ට unboxing කරලා පෙන්නන පළවෙනි item එක. ඉතින් මේක ඇවිල්ලා ladies handbag එකක්. ඉතින් මේක ඔයගොල්ලන්ට party wear විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ලස්සන cute handbag එකක්. මම ඔයගොල්ලන්ට කැමරාවට ලං කරලා පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ අන්න ඒ handbag එක. ඉතින් මෙතනින් අපිට මෙහෙම open කරගන්න පුළුවන්. ඒක අදාළව මෙතන ඇතුලේ අපිට ඇවිල්ලා තියෙනවා මේ handbag එකට අදාළ මේ පටිය. ඉතින් මේක ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ගොඩක් ලොකු දේවල් දාන්න බෑ. සාමාන්‍යයෙන් පාටි එකකට වගේ මේක දාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක මෙහෙම දාන්න තියෙන්නේ මෙතන පොඩි හෝල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ හෝල් එක හරහා තමයි මේක දාගන්න ඕනේ. මෙහෙම පටි දෙක මෙහෙම දෙපැත්තෙන් දාලා ඇතුලෙන් පොඩි ඇතුළට ඔහොම පොඩි ඔයගොල්ලන්ට පුළුවන් වෙන පොඩි ගැටයක් වගේ දාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ හරහා දාගෙන යන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ඔන්න ඒ හෑන්ඩ් බෑග් එක. ඉතින් මේක තමයි අද දවසේ ඔයගොල්ලන්ට මම පළවෙනියට අන්බොක්සින් කරලා පෙන්නපු අයිටම් එක. ඉතින් ඔයගොල්ලන්ට මේ ගත්ත ගාණ කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම පුදුම වෙනවා. ඉතින් මේ අයිටම් එක ගන්න මට වැය වුණේ රුපියල් 150ක් වගේ ඊටාම සුළු මුදලක්. ඉතින් මම මේක 195 coincide එකෙන් අඩු කරලා තමයි දැම්මේ. ඉතින් ඒ බග් එක සම්බන්ධ වීඩියෝ එකක් මම වෙනම ගෙනහලා තියෙනවා. ඉතින් ඒහා සම්බන්ධව මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ නැහැ. දන්න නැති කෙනෙක්ට පුළුවන් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඉතින් ඔන්න මේක තමයි අද දවසේ මම ඕගොල්ලන්ට පෙන්නපු පළවෙනි අයිටම් එක. හරි මම මේක පැත්තකින් තියාගන්න. මේකේ අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා බලමු. wow. මේක ඇවිල්ලා තියෙන ඔන්න pen drive එක. ඉතින් ඕගොල්ලන්ට මතක නම් මම මේ pen drive එක දාලා තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කරද්දි ගෙනහල්ලා පෙන්නුවේ. ඉතින් මේක ඇවිල්ලා ඕගොල්ලන්ට 64GB වගේ තමයි මේ pen එක දැම්මේ. 64GB එක තමයි. ඉතින් මෙතන ඕගොල්ලන්ට USB තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට පිටිපස්සෙන් micro USB port එකක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලන්ගේ phone වලට connect කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට type C OTG එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඕගොල්ලන්ට මෙහෙම connect කරලා මේක ඕගොල්ලන්ගේ phone එකට connect කරගන්න පුළුවන් වෙනවා. මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ දාද්දිම මේ item එක තමයි example එකට buy කරලා පෙන්වන්නේ. හරි මම මේ item එකත් පැත්තකින් තියාගන්නවා. අපි යමු ඉක්මනට ඊළඟ item එක unboxing කරන්න. මොකද ගොඩක් තියෙන items මෙතන. ඉතින් අද දවසේ ඊළඟට ඔයගොල්ලොත් එක්ක කතා කරන item එක විදිහට මෙන්න මේ item එක තෝරගත්තා. හරි ඔන්න අපි යමු ඊළඟ item එකත් එළියට අරගෙන වන්න. wow මේ තියෙන්නේ ඔන්න ඊළඟ item එක. හරි මම මේකත් ඔයගොල්ලන්ට ලං කරලා පෙන්නන්නම් කැමරාවට. ඉතින් මේක ඇවිල්ලා ඔයගොල්ලෝ දන්නවා Bluetooth adapter එකක්. මේ හරහා ඔයගොල්ලන්ට data transfer කරන්න පුළුවන් වෙනවා මේ හරහා. ඉතින් ඊළඟට ඔයගොල්ලොත් එක්ක කතා කරන item එක විදිහට මම මෙන්න මේ item එක තෝරගත්තා. අපි යමු මේකත් ඉක්මනට unboxing කරගෙන බලන්න. wow ඉතින් මේ තමයි ඊළඟ item එක අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ සුපිරි watch දෙකක් තමයි. එකක් ඇවිල්ලා තියෙන්නේ ladies watch එකක්. අනිත් එක ඇවිල්ලා තියෙන්නේ gents watch එකක් gold color. ඉතින් ඔයගොල්ලන්ට මම ඕනේ කැමරාවට ලං කරලා පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ ඔන්නේ සුපිරි watch දෙක. ඉතින් මේ watch දෙක ගන්න මට වැය වුණේ ආසන්න වශයෙන් watch එකක් මම දැම්මේ රුපියල් 150ක් වගේ. තාම සුළු මුදලකට. ඉතින් ඔයගොල්ලෝ හිතලා බලන්න මේ වගේ watch එක රුපියල් 150ක් වගේ මුදලකට ඔයගොල්ලන්ට ලංකාවෙන් ගන්න පුළුවන්ද කියලා. අද ලංකාවෙන් බැටරි එකක් ඔයගොල්ලෝ දාන්න ගියත් දන්නවා ආසන්න වශයෙන් රුපියල් 250ක් වගේ මුදලක් ඇයනවා. ඔයගොල්ලන්ට බැටරි එකක් දාන්න තියෙන මේ watch එක ගන්න මට වැය වුණේ රුපියල් 150ක් වගේ මුදලක්. අද දවසේ ඊළඟට ඔයගොල්ලොත් එක්ක කතා කරන පැකේජ් එක විතර මම මෙන්න මේ පැකේජ් එකක් තෝරගත්තා. අපි යමු මේ item එකත් මෙහෙම unboxing කරගෙන බලන්න. ඉතින් මේකත් මම දැම්මේ මේක item එක. ඉතින් මේක වටින්නේ ඇත්තටම අපේ boys ලට gents ලට. ඉතින් මේක ඇවිල්ලා ඒ කියන්නේ boys underwears දෙකක් තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් මේ item දෙකත් ගොඩක්ම අඩුවට මම ගත්තේ 195 බග් එකෙන්. ඉතින් ගොඩක් වටිනවා. මම ඔයගොල්ලන්ට කැමරාවට ලං කරලා පෙන්නන්න. ඉතින් මේ
අයිටම් එකක්. ඉතින් හොඳ කොටන් 100%ක් කොටන්. ඉතින් ඇත්තටම හොඳයි කම්ෆර්ටබල් ඕගොල්ලන්ට පේනවා. ඉතින් ඇත්තටම ජෙන්ට්ස්ලා ඕගොල්ලෝ දන්නවා අපි ලංකාවෙන් අන්ඩර්වෙයාර් ගන්න ගියොත් එහෙම බොයිස් වලට ලොකු ගාණක් වැය වෙනවා. ඉතින් නමුත් ඕගොල්ලන්ට මේ හරහා ඉතින් ඒ කියන්නේ ඇත්තටම කම්ෆර්ටබල් ගොඩක් හොඳයි. ඒ වගේම ජෙන්ට්ස්ලාට වගේම ලේඩීස්ලාටත් මේ දේවල් තියෙනවා. ඕගොල්ලන්ටත් පුළුවන් මේ AliExpress එක හරහා මේ දේවල් ගන්න. ඉතින් හරි මම මේ අයිටම් එකත් පැත්තකට කරගන්න. හරි අපි යමු අපි අද දවසේ කතා කරන අවසාන අයිටම් එක ඕගොල්ලන්ට අන්බොක්සින් කරලා පෙන්නන්න. ඉතින් මේ මොකක්ද අයිටම් එක ඇවිල්ලා තියෙන්නේ? අපි බලමු එළියටම අරගෙන. මේක ඇවිල්ලා සෙන්සර් ලයිට් එකක්. ඉතින් මේක දැම්මේ මම මගේ කාමරේට සෙට් කරගන්න. ඉතින් මෙතන ඇවිල්ලා තියෙනවා මේ පොඩි ඕගොල්ලන්ට මේ අලව ගන්න පොඩි ස්ටිකර් අර ඩබල් සයිඩ් ස්ටිකර් වගේ තමයි ඩබල් ටේප් වගේ තමයි මෙතන ඇවිල්ලා තියෙනවා. ඔන්නම් ස්ටිකර් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව අපිට චාර්ජින් කේබල් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන කරන්න තියෙන මේකේ පිටිපස්සේ ඇවිල්ලා තියෙනවා මේ මෙතන ස්විච් එකක් තියෙනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට පෙවුණා නේද මේ මෙතන මෙහෙම ඔන් කරගන්න තියෙන්නේ. ඉතින් මේ සෙන්සර් ලයිට් එකේ ඔයගොල්ලන්ට මෝඩ් තුනක් තියෙනවා. වයිට් කලර් එක, ඒ වගේම තමයි වෝම් කලර් එක, ඒ වගේම තමයි කලර් දෙකක් තියෙන එක ඔයගොල්ලන්ට ওই විදිහට දක්නට ලැබෙනවා. ඉතින් මේකේ තියෙන ඔයගොල්ලන්ට පේනවා මේ මෙතන තියෙන සෙන්සර් එකට ඔහොම ඒ කියන්නේ මෙතන වැහුනහම තමයි ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේක ඔන් වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක්ට මම මේක ගත්තත් ඒකට මගේ කාමරේ මෙහෙම උඩින් සෙට් කරලා තියෙනවා. යටින් කෙනෙක් යද්දි මේ ලයිට් එක ඔටෝ ඔන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් වටිනවා මේ අයිටම් එක. ඉතින් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සර් ලයිට් එකේ ගාණ කිව්වොත් ඕගොල්ලෝ පුදුම වෙනවා. ඉතින් ඇත්තට මේ සෙන්සර් ලයිට් එක මම ගත්තේ ආසන්න වශයෙන් රුපියල් 250ක් වගේ ඊටාම සුළු මුදලකට. ඉතින් ගොඩක් වටිනවා. මේකත් මම 195 බග්ගකින් තමයි දාලා තමයි මම මේ අයිටම් එකත් ගත්තේ. ඉතින් ගොඩක් වටිනවා. මේකේ මෝඩ් තුනක් තියෙනවා. ඒ වගේම තමයි සෙන්සර් එකක් කරා තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේ වගේ අයිටම්ස් ඉතින් ඕගොල්ලන්ටත් ගන්න පුළුවන්. මම මගේ channel එකේ යටතේ මේ වගේ දේවල් ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. එතන අද දවසේ ඔයගොල්ලන්ට මේ වටිනා අයිටම්ස් ටික තමයි මම ගෙනහලා දුන්නේ. ඉතින් අපි හෑන්ඩ් බෑග්, වොච්, ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන් ඩ්‍රයිව්, ඊට පස්සේ මේ බ්ලූටූත් ඇඩැප්ටර්, සෙන්සර් ලයිට් එකක්, ඊට පස්සේ මේ අන්ඩර්වෙයාර් මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට ගෙනහලා පෙන්න. ඉතින් ගොඩක්ම අඩු මුදලට මේකේ අසන්න වශයෙන් රුපියල් 100ට අඩුව දාපු අයිටම්ස් තිබ්බ මෙතන. ඉතින් ඔන්න ඔය වගේ අයිටම්ස් ටිකක් තමයි මම අද දවසේ ඔයගොල්ලන්ට අන්බොක්සින් කරලා පෙන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තමයි මම අද දවසේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. කස්ටම් එකෙන් දැන් ඕඩර්ස් රිලීස් කරනවා. හිමීට ඔයගොල්ලන්ට ඒ අයිටම්ස් හම්බෙයි. ඒ කියන්නේ දරාස් එකකින් එන ඒවත් වෙනවා. ඒ වගේම තමයි පෝස්ට් ඔෆිස් එකකින් හරහා ආපු ඕඩර්ස් තමයි මගේ මේ එතන ගොඩක් තිබ්බේ. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ගේත් ඕඩර්ස් එයි. කලබල වෙන්න එපා. ටික දවසක් බලන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මම කියන්න ඕනේ. කියන්නේ මේ දවස්වල පොඩි ස්කෑම් එකක් යනවා. ඉතින් ඒකට මම වෙනම වීඩියෝ එකක් මගේ channel එකේ යටතේ කරලා තියෙන්නේ. ඉතින් ඒක ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එකට අදාළ thumbnail එකත් ඔන්න දැන් ස්ක්‍රීන් එකේ දාන්නම්. මේ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. මේක ඕගොල්ලන්ට සෑහෙන්න වටින දෙයක්. ඉතින් මොකද මේ කස්ටම් එකකින් ඕඩර්ස් හෝල්ඩ් කරලා තියා ගැනීම නිසා ඒ හරහා මිනිස්සු ස්කෑම් එකක් හදලා ඕගොල්ලන්ට එවන ඉතින් මේවට අහු වෙන්න එපා. මම මේ වීඩියෝ එකේදී ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එකේ හැම දෙයක්ම ඕගොල්ලන්ට A to Z වීඩියෝ එකේ කියලා තියෙනවා. මොකද මේ දේවල් වලින් ඕගොල්ලන්ගේ බැංක් account වල හිස් වෙන්න කලින් මේ වගේ දේවල් වලට යොමු වෙන්න එපා. ඕගොල්ලන්ගේ පෞද්ගලික දේවල් දෙන්න එපා. මේ වීඩියෝ එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මොකද මේ දේවල් වෙලා තියෙන දේවල්. ඉතින් මම හිතනවා අද දවසේ ඕගොල්ලන්ට ගොඩක් වටින්නේ නැති කියලා මම මේ අයිටම්ස් ටික විශේෂයෙන් ඕගොල්ලන්ට අන්බොක්සින් කරලා ගෙනාවේ. මොකද ඕගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්න ඕනේ හින්දා. මොකද කස්ටම් එකෙන් දැන් ඕඩර්ස් රිලීස් කරනවා. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. ඕගොල්ලන්ගේත් ඕඩර්ස් එයි. ඉතින් මම මේකේ තව පාර්ට් එකක් ඔයගොල්ලන්ට ගෙන්නම්. තව අයිටම් සෙට් එකක් ආවා. ඒ ටිකත් අරගෙන මම ඔයගොල්ලන්ට තව පාර්ට් එකක් ගෙන්නම් වීඩියෝ එක. ඉතින් අද දවසේ මේ ටිකක් තමයි ගෙනාවේ ඔයගොල්ලන්ට. මොකද මේ පෙන්වන්න ඕනේ හින්දා මේ දේ ඉක්මනටම ඔයගොල්ලන්ට කියන්න ඕනේ හින්දා. මොකද හුඟක් අය කමෙන්ට් දාලා අහනවා අයියේ අපේ ඕඩර්ස් කවද එයිද? දැන් මේ ප්‍රශ්නේ හරියද? එහෙම කියලා අහනවා. මේ වගේ වටින වීඩියෝස් ඔයගොල්ලන්ට මම හැමදාම ගෙනහලා දෙනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝස් වලින් ඉදිරියටත් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම එහෙනම් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.